මගේ ජීවිතේ ආසම වැඩක් තමයි මේ ඔය මාකට් වලට යන එක. එළවලු පළතුරු ගන්න මාකට් එකට යන එක. මම හිතන්නේ මම එකෙන් හරියට රීෆ්‍රෙෂ් වෙනවා කියලා. ඔය විදිහට එක විදිහට සතුට වෙනවා. මාත් එම රීෆ්‍රෙෂ් වෙන එක තමයි ඔය මාකට් යන එක. ඉතින් ඔන්න ඔය විදිහට මම යන්නේ දෙල්කඳ පොළට. දෙල්කඳ මාකට් එකට. එහෙම ගියාම දැක්කා අමුතු විදිහේ මම කවදාවත් දැකලා නැති පළතුරක්. ඉතින් මම මුදලාලිගෙන් ඇහුවා මොනවද මේ කියලා. එයා කිව්වා මේකට කියන්නේ තිම්බිරි කියලා, ලංකා ඇපල් කියලාත් කියනවා කියලා. මම කාලා නැති හින්දා මාත් ඉතින් උන්දගෙන් විස්තර තොරතුරු අහගෙන ගෙනාවා. ගෙනල්ලා ඒකේ පොඩි බූවක් තියෙනවා. ඒක හොඳට හොදලා ඊට පස්සේ ඔන්න ඔය විදිහට පීලර් එකෙන් පොත්ත අයින් කරගත්තා. පොත්ත අයින් කරගෙන ගත්තාම ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. ඊට පස්සේ මේක ඇපල් කියලාත් කිව්වා. ඉතින් මම පොඩි කන්න පුළුවන් කෑලි වලට කපා ගන්න දෙකට බැලුවා. මම්මෝ මෙන්න ලොකු ඇට වර්ගයක් ඒක ඇතුළේ තියෙනවා. මෙන්න ඇට ටික. මම ඒකේ තිබ්බ ඔක්කොම ඇට ටික ඔය ඔයගලන්ට පෙන්නන්න ගත්තේ. ඒ රස කොයි වගේද ඇහුවොත් හරියට මොන වගේද දන්නවද? ඇපල් කෑලි වලට දූරියන් ගෑමෙන රස තියෙන්නේ. අන්න ඒ වගේද. හැබැයි මට නම් පට්ට රසයි. ලුණු චුට්ටකුත් දාලා